මා සමගින් මාරස බලා ආදරය දැනේදැයි සිතා. Hello everyone. මම නිමන්ති. ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ travel vlog එකක්. අපි සබරගමුව කැම්පස් එකේ ඉඳලා ලිප්ටන් සීට් ගියපු විදිය තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. අපි උදේ 8ට විතර අපේ බෝඩින් එකෙන් ගමන යන්න පටන් ගත්තා. දැන් යාළුවෝ ඔක්කොම බෝඩින් ඉන්න නිසා හැමෝම අපේ පරණ හොස්ටල් එක ළඟින් එකතු වෙලා ගමන යන්න පටන් ගත්තේ. සබරගමුව කැම්පස් එකේ ඉඳලා යන කෙනෙක් නම් පඹහින්න හන්දියේ ඉඳලා බදුල්ල පැත්තට බණ්ඩාරවැල පැත්තට යන ඕනම් බස් එකක හපුතලේ පහු කරගෙන යන ඕනම් බස් එකක ගිහින් ලිප්ටන් සීට් යන්න පුළුවන්. අපි හපුතලේට ගියේ දා බදුල්ල කොළඹ බස් එකක. සාමාන්‍යයෙන් කොළඹ බදුල්ල කොළඹ බණ්ඩාරවැල ඒ වගේ බස් බලංගොඩ ඉඳන් එන බස් වලට වඩා ගොඩක් ඉක්මනට යනවා. ඒත් අපිට පැයක් විතර ගියා එදා හපුතලේ ටවුන් එකට යන්න. හපුතලේ ටවුන් එකේ ඉඳලා ලිප්ටන් සීට් වලට යනවා නම් අපිට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා බස් එකේ යනවා නම්. පළවෙනි එක තමයි අපිට කෙලින්ම ලිප්ටන් සීට් වලටම යන බස් එකක යන්න පුළුවන්. එතකොට ඔයාලට ලිප්ටන් සීට් ඒ තියෙන තැනට වඩා පොඩ්ඩක් මෙහායින් බස් එක නවත්තනවා. අනිත් ඔප්ෂන් එක තමයි ඔයාලට දඹේ තැනට ගිහින් දඹේ තැනට යන බස් එකකින් ගිහින් එතන ඉඳලා පයින් යන්න පුළුවන්. කිලෝමීටර් 7ක් වගේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ටුක් එකකින් යන්න පුළුවන්. අපි එදා ගියේ දඹේ තැන්න බස් එකක. මොකද ලිප්ටන් සීට් වලටම යන බස් එක අපි යන ටයිම් එකේ තිබුණේ නැහැ. ඔයාලට දඹේ තැන්නට එහෙම නැත්නම් ලිප්ටන් සීට් වලට යන බස් එක තියෙන තැන හොයාගන්න හපුතලේ ටවුන් එකේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවට පස්සේදී පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ ලිප්ටන් සීට් වලට එහෙම නැත්නම් දඹේ තැන්නට යන බස් වල ගොඩක්ම යන අය ඒ වගේම ඩ්‍රයිවර්ස්ලා කන්ඩක්ටර්ස්ලා ගොඩක්ම ඉන්නේ තමිල් අය. ඒක නිසා ඔයාලට විස්තරයක් දැනගන්න ඕන නම් ටවුන් එකේ ඉන්න අයගෙන් දැනගන්න තරමට හොඳයි. මොකද ගොඩක් අයට සිංහල බෑ. අපි එදා 9:20ට වගේ තමයි දඹේ තැන්න බස් එකෙන් පිටත් වුණේ. 11:30ට වගේ ලිප්ටන් සීට් වලටම යන බස් එක තියෙනවා කිව්වා. ඒ බස් එක 12:30 වගේ වෙද්දි ලිප්ටන් සීට් වලටම යනවා කිව්වා. මේ වගේ ලස්සන තේවතු බලාගෙන තමයි ඔයාලට දඹේ තැන්නට යන්න තියෙන්නේ. හරිම ලස්සන view එකක් තමයි පාර දෙපැත්තට තියෙන්නේ. අපිට දඹේ තැන්නට එන්න විනාඩි 30ක් 45ක් වගේ ගත වුණා. එතන ඉඳලා ඔයාලට උඩට යන්න කිලෝමීටර් 7ක් තියෙනවා. ඉතින් ඔයාලට ටුක් එකකින් යනවනම් රුපියල් 2000ක් යනවා කිව්වා. අපි කට්ටිය එදා පයින් තමා ගියේ. මොකද අපිට ඕන නම් මේ ලස්සන වටපිටාව බලාගෙනම යන්න. ඉතින් පොඩි පොඩි ෂෝට් කට් තියෙනවා. මේ ෂෝට් කට් පාවිච්චි කරලා තමයි අපි උඩට ගියේ. මොකද අපි මීට කලින් නන්පේරියල් ගියෙත් මේ විදිහටම පයින් හයික් එකක් යන විදිහට. ඉතින් ඒක නිසා අපිට ලොකු අමාරුවක් වුණේ මේ ගමන යන්න. ඉතින් මේ වගේ ලස්සන තේවතු ගොඩක් පහු කරගෙන තමයි අපි ගියේ. මේ තියෙන අපි ගියපු ෂෝට් කට් එකක්. මේ ෂෝට් කට් වලින් යද්දී ඔයාලා ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. මොකද විශේෂයෙන් වහින කාලෙකදී මොකද වහින කාලෙකදී කූඩල්ලෝ ඉන්න පුළුවන්, ලිස්සන්න පුළුවන්. ඒක නිසා ගොඩක් පරිස්සමෙන් තමයි අපි මේ පාරවල් වලදී යන්න ඕන. බලන්නකෝ මේ ලිප්ටන් සීට් වලට යන පාර දෙපැත්තේ තියෙන ලස්සන. මා සමගින් මාරස බලා ආදරය දැනේදැයි සිතා. මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා. මම ඔයාලට ලිප්ටන් සීට් ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. ලිප්ටන් සීට් කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1970ක් උසින් පිහිටලා තියෙන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාමත් ප්‍රසිද්ධ නැරඹුම් පොළක්. මේ ස්ථානයේ ගොඩක්ම ප්‍රසිද්ධ සර් තෝමස් ලිප්ටන්ගේ තියෙන ප්‍රතිමාව නිසා. ගොඩක් අය මේ ප්‍රතිමාවත් එක්ක ගිහිල්ලා ෆොටෝස් ගන්නවා. ඉතින් මෙයා ශ්‍රී ලංකාවට තේ කර්මාන්තය හඳුන්වා දීමට
ලොකු මෙහෙවරක් කරපු පුද්ගලයෙක් කියලා කියනවා. මෙයා ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඒ වගේම මෙයා මෙතන ඉඳලා තමයි තමන්ගේ තේ වතු නිරීක්ෂණය කරා කියන්නේ. එතකොට අපි මේ view point එකට යන පාර දෙපැත්තේ තියෙන්නේ දඹේ තැන ටී එස්ටේට් එක. මේක දඹේ තැන ගෲප් එකට තමයි අයිති වෙනවා කියන්නේ. මෙන්න මෙතන තියෙන ප්‍රතිමාව ගාවින් දකුණු අත පැත්තට ගියාට පස්සේදී තියෙන බංගලෝ එකක් වම් අත පැත්තට තමයි අපි අපේ ගමන යන්න ඕන. මේ හනුමාන් දෙවියන්ගේ ප්‍රතිමාවත් පහු කරගෙන ඉස්සරහට යන්න ඕන. අපි ටිකට් කවුන්ටර් එක ගාවට යනකම් සාමාන්‍යයෙන් ඔයාලා පයින් යනවා නම් රුපියල් 200ක ටිකට් එකක් කඩනවා. වාහනයකින් යනවා නම් ඔයාලට රුපියල් 500ක ටිකට් එකක් කඩනවා. ඉතින් මම දඹේ තැනදී දැකපු විශේෂම කාරණයක් තමයි ගොඩක් ආගම් රිප්‍රසන්ට් වෙන විදියට එයාලා පිළිම ප්‍රතිමා ඒ වගේම පන්සලකුත් තිබුණා. ඒක හරි ලස්සනයි. ඉතින් අපි අන්තිමට අපේ ෆයිනල් ස්පොට් එකට ආවා. ඉතින් මෙන්න මේ ප්‍රතිමාව ගාව ගොඩක් අය ෆොටෝස් ගන්නවා. ඉතින් මේ අපේ යාළුවොත් ආපු වෙලාවෙ ඉඳලා එතන ෆොටෝස් ගන්නවා. ඉතින් මමත් ෆොටෝස් වීඩියෝස් ගත්තා. මේ තියෙන්නේ සර් තෝමස් ලිප්ටන්ගේ ප්‍රතිමාව. ඉතින් මෙතන view point එකක් තියෙනවා. එතනින් පළාත් 9ම බලා ගන්න පුළුවන් කිව්වා මීදුම නැති වෙලාවට. ඉතින් අපි ගියපු වෙලාවේ ලොකු මීදුමක් තිබුණේ නැහැ. ඉතින් අපිට අවාසනාවන්ත විදියට ඒ විදියට පළාත් 9ම බලා ගන්න පුළුවන් උනේ නැහැ. සාමාන්‍ය මීට වඩා ලොකු මීදුමක් එනවා ලිප්ටන් සීට් වලට. අපි ගියපු දවසේ ওই මීදුම ගොඩාක් අඩුයි. ඔයාලා ගොඩක් උදේ වෙලාවක සාමාන්‍යයෙන් එතනට 9-10 වගේ ටයිම් එකට යනවා නම් ඔයාලට view එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි කට්ටිය මේ දුවලා යන්නේ දවල් 2ට බස් එකක් තියෙනවා කිව්වා. ලිප්ටන් සීට් වල ඉඳලා හපුතලේටම යන හනුමාන් දෙවියන්ගේ පිළිමේ ගාව ඉඳලා පොඩ්ඩක් දුරින්. ඉතින් අපි කට්ටිය මේ බස් එක අල්ලගන්න තමයි මේ ඉක්මනට යන්නේ. නැත්තම් ඉතින් අපිට ආයෙම කිලෝමීටර් 7ක් විතර පයින් යන්න වෙනවා දඹේ තැන්නට. ඉතින් අපි අන්තිමට මේ වගේ වීඩියෝ එකකුත් අරගෙන බස් එකට නැග්ගා. මම ඔයාලට කිව්වා වගේ මේ බස් වල යන අය තැමිල් අය නිසා මේ බස් වල යන්නේ තැමිල් songs තමයි. ඔයාලට ඒවා අහගෙන තමයි මේ හපුතලේට යනකම් යන්න තියෙන්නේ. මගේ YouTube වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා ඔක්කොටම thank you. ඔයාලා මගේ වීඩියෝ එක enjoy කරා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ එකතු වෙනකන් ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න. Goodbye.